හෙලෝ බොයිස් ඇන් ගර්ල්ස්. ඉතින් ඔන්න මචං අද අරන් ආවේ මහා කරුමක්කාර අජූත පජාත සුපිරි කියලා වැඩක් නැති මචං ඉවෙන්ට් එකක් කවර් කරන වීඩියෝ එකක්. ඉතින් ඔයාලා තම්බ්නේල් එකෙම මචං දකින්න ඇති. ඉතින් ජෝකර් බන්ඩල් සෙට් එක අද ස්ක්‍රීන් කරන්නයි යන්නේ බොයිස්. ඉතින් මං හිතන්නේ ඔයාලා බලන්න අවසානයේ කුමක්දෝ වෙන්නේ කියලා. මචං මං හිතන්නේ මට අප්පිරියම කරපු මේ ගේම් එක ගහපු කාලේ අතරතුර අප්පිරියම කරපු ඉවෙන්ට් එකක් තමයි මචං අද මේ වෙන්නේ. හරිද? I think ඔයාලත් ඉතින් ඉවර වෙනකම් බලන්න අවසානට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් බොයිස් වීඩියෝ එකට යන්න කලින් ඉතින් අනේ මචං subscribe කරපන්. subscribe කරලා like එකක් දාලා පුළුවන් නම් share පාරකුත් දාලා ඉතින් උපරිම support එකක් දෙන්න කියලා ඉතින් මතක් කරනවා. ඉතින් වැඩි කතා ඕනේ අපි යමු වීඩියෝ එකට. ඉතින් මගේ වස්තුවේ මෙන්න තියෙනවා මචං ඉවෙන්ට් එක. හරිද? ඉතින් අපි ඉවෙන්ට් එකට යන්න කලින් පොඩ්ඩක් ලොබිය හෙල්ලුවා. හරිද? ඒක වැඩි හිතන්න එපා මචං. ඉතින් ඔන්න තියෙනවා මා අබ්බ ගොබ්බ සහිත ජෝකර් බන්ඩල් සෙට් එක. ඉතින් අපි එකයි ස්ක්‍රීන් එකක් දීලා බලමු. ඉතින් ඔන්න ඔය විදියට තමයි මචං වැඩේ වෙන්නේ. මං දැම්ම කියන්නේ නෑ මචං මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා වීඩියෝ එක අවසානයේදී බලන්න මොකද්ද වෙන්නේ කියලා. මොකද මේ ගරීනා මතක් වෙනවා මට මේක දැම්ම කිව්වොත් මචං. ඒකයි මම මේක කියන්නේ නැත්තේ. ඉතින් ඔයාලා බලන්න මුලින්ම ජෙම් කීයක් තිබුණද අවසානයේදී ජෙම් කීයක් ඉතුරු වෙනවද කියලා. හරිද? ඉතින් මම මචං අර වෙන channel වලත් මම දැක්ක වීඩියෝ දාලා තියෙනවා. ඉතින් ගොඩක්ම දික් වෙලා තිබ්බේ මචං වීඩියෝ. ඒ කියන්නේ විනාඩි 12යි 15යි එහෙම තිබ්බේ. ඉතින් මචං මං අර YouTube එකට දාන්න ඕන නිසා මචං ඉක්මනට ස්ක්‍රීන් එක දීගෙන ගියා. ඔන්න මචං ඉතින් දැක්කනේ අපිට ඉතින් ගරීන දුන්නොත් ඔන්න ඔය වගේ දෙයක් තමයි ඉතින් දෙන්නේ. හරිම ෂෝක් කියලා වැඩක් නැහැ. තවත් ඉවෙන්ට් කවර් කරන්න හිතනවා. ඉතින් ඔහොම කරද්දී ඉතින් ඔයාලට පේනවනේ ඔන්න ඔහොමයි උනේ වැඩේ. හරිද? ඉතින් අපි තව ස්ක්‍රීන් දීගෙන යමු කොහොමද වැඩේ වෙන්නේ බලන්න. ඉතින් බොයිස් ඔයාලත් මේක ගන්න ඉන්නවා නම් අඩුම මචං ජෙම් 3000ක්වත් දාගනි. නැතුව නම් මචං කරකවන්න යන්න එපා. මොකද එමුණොත් වැඩේ කෙල වෙනවා. ෂුවර් එකටම කෙල වෙනවා. ලක් එක කියන දේ නම් මචං මට නම් ගෑවිලාවක් තිබ්බේ නෑ. හරිද? මම මචං මේ ඉවෙන්ට් එක කවර් කරන්න බල හිතන්නේ බං පාන්දර 1:00 වෙනකන් අඩෝ නිදි මරාගෙන S2 ඉරටු කෑලි දෙකක් ගහගෙන තමයි මචං මම මේ ඉවෙන්ට් එක එනකම් බලන් හිටියේ. හරිද? ඉතින් ආපු ගමන්ම දඩ බඩ ගෑවිලි අල්ලලා දැම්ම. මටත් ඉතින් අර ජෝකර් එකේ තියෙන ආසාවට ඒත් මචං බලන්නකෝ මොකද්ද වෙන්නේ කියලා ඉතින් මං කියන්නේ නැහැ. මොකද මට මේ වගේ වාසනාවක් ගරීනකින් කලින් දීලා නැහැ. හරිද? ඉතින් ඔයාලත් කරකවන්න ඉන්නවා නම් ජෙම් 3000ක්වත් දාගෙන කරකවපම් මචං. ආයි නැත්තම් ඉතින් වැඩේ ගස් යනවා. කෑලි 100ක්වත් තිබුණොත් මචං ගොඩ. ඉතින් මං ඔන්න ඔය විදිහට ඉතින් දන්න වැඩ කෑලි ටිකකුත් දාලා කරකැව්වා. ඉතින් බලන්නකො මොකද්ද වෙන්නේ කියලා. මම දැක්ක ඉතින් ගොඩක් අය ඔය ක්ලියර් කරලා ඊට පස්සේ ඔය කැරක්ටර්ස්ලා පොඩ්ඩක් ඔය බොට් කැරක්ටර්ස් කෙනෙක් දාගෙන එහෙම පොඩ්ඩක් ස්ප්‍රින් කරනවා. මම නම් ඉතින් ඔය සුකුරුත්තන් දාන්න ගියේ නෑ බම්. මේ මම නම් ඉතින් ඔන්න ඔය අල්ලලා දැම්ම. මට ඔය මේ කැටයන් වැඩක් නෑනේ බම්. මට ජෝකරේ ආවොත් ඇති. ඉතින් මම හිතන්නේ මචං මං යන්නේ මේ විදියට කරකවපු නිසා තමයි මේ මටත් උනේ වැඩේ. හරිද? ඒ කියන්නේ මචං මං දඩ බඩ ගෑවිල්ලා දීගෙන ගියානේ ස්ක්‍රීන් ටික. උන් හිතන්නේ නැති අඩෝ මූට මේ මූ ජෙම් ආය කණේක තමයි මූ ආය. ඒ කියන්නේ මචං මූ ජෝකර් බන්ඩල් සෙට් එක මරන් තමයි නවත්තන්නේ කියලා හිතන්නේ. උන් හිතන ඇති නී බං අඩෝ එකපාරට එක දිගට දීගෙන යනකොට. ඉතින් මචං මම මේක මේ එක දිගටම දුන්නේ මේ YouTube එකේ වීඩියෝ එක දික් වෙන නිසා. නැත්නම් මමත් ඉතින් නෝමල් එකේ හෙමින් සැරේ ඉතින් දීගෙන යනවා. ඉතින් එනකම්ම ඉතින් ඔයාලට පොඩි සාධාරණයක් කරන්න ඕන නිසා තමයි මචං වීඩියෝ එක දිග් වෙන්නේ නැති වෙන්න මං අඩුවට වැඩේ කරේ. ඉතින් ඔන්න ඔහොමයි මචං වැඩේ වෙන්නේ. ඔයාලට පේනවනේ ඉතින් එකේ කෑලි මචං උඹලා කියන්නේ බං මං දැම්ම කියන්නම්. අඩ ඔච්චර ජෙම් 4000 ගානක කරකවලත් බම් මේ
ඉගෙන එක 10 කෑල්ලක් ආසාවකට වැදුන්නේ නෑ බා. ඉතින් එතනින්ම හිතපංකෝ ඔබලා කොහොමද මට තියෙන ලක් එක කියලා. ඒ තරම් පුදුම ලක් එකක් තියෙන ඉතින් කියලා වැඩක් නෑ. ඉතින් ඔයාලට පේනවා ඉතින් එකේ කෑලි වටේ යනවා. හරිද? අර වටේ යන්නේකේ සීමාවක් නෑ ඉතින්. එකේ කෑලිම වදින්න පේනවනේ. අම්මපා ඉතින් ගරිනගේ ඉතින් වැඩක් නැහැ. ඉතින් කතා කරලා අපි ඒ ගැන ඉතින් පස්සේ කතා කරමු. මොකද ඉතින් ඒ ගැන කියන්න ගියොත් මචං මට කෝපයක් ඇති වෙනවා මචං. හරිද? ඉතින් මචං තව පොඩි දෙයක් කියන්න ඕන. මේ දවස් ටිකේම ඉතින් ඔන්න ඉවෙන්ට් එක දිගටම එනවනේ. ඉතින් මං ඔයාලට ඒකට හේතුව කියන්නම්. ගරීනික මචං පල්ලෙහාටම මේ දවස්වල වැටිලා තියෙන්නේ. හරිද? ඔය ඒකයි මචං අපිට මේ ඔය YT සෙට් එක දුන්නා. එතකොට ඔය දැන් එක දිගට ඉවෙන්ට් එකනෝනේ සොටි වලට ආවා. දැන් ඔය ජෝකර් රිටර්න් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඕවා වෙන්නේ මචං. ගරීන එක මේ දවස්වල අන්තිමටම හින්දිලා තියෙන්නේ. ඉතින් එයාලට පොඩ්ඩක් අර උඩට එන්න ඕන කමට තමයි මේ වගේ පරණ ඉවෙන්ට් එහෙම මේ වගේ ඒ කියන්නේ ලේසි ක්‍රමයට දෙන්නේ. හරිද? ඉතින් මටත් මචං ඕක ආරංචියක් වුණා. ආරංචියක් ආවා. මම ඒකයි උඹලට කිව්වේ. ඉතින් මචං මේ ආපු chance එකේ ගනින්. හරිද? ඉතින් මේක මිස් කරගත්තොත් ඉතින් කවද රිටර්න් වෙයිද කියලා අපිට කියන්න බෑ. ඒක නිසා මචං අනිවාර්යෙන්ම මේ ජෝකර් සෙට් එක ග්‍රෑම් ප්‍රයිස් එකම ගනින් මචං. වෙන සුකුරුත්තම් වැඩක් නැහැ. මම නම් ඉතින් ඉතින් කළු එක ගන්නවද පොඩ්ඩක් හිතලා බැලුවා. ඊට පස්සේ ග්‍රෑම් ප්‍රයිස් එක හොඳයි කියලා ඉතින් මට හිතුණා. හරිද? ඉතින් ඕකනේ මචං ගොඩක් උන් ගන්න. ඉතින් මාත් ඒකම ගත්තා. කළු එක ගන්නත් මචං තව කෑලි 50 ගානක් මදි වුණා. ඒක ඉතින් මම මොකක් හරි කරගන්නම් ෂේප් එකේ. ඉතින් අපි බලමු දාලා කොහොමද ඉතින් ඔළුව කියලා. මේකේ මට ඔළුවයි ඕන වෙන මුකුත් නෙමෙයි මචං. හරිද? ඉතින් පේනවනේ චීස් කෑල්ල වගේ මට සිරි වෙනවා මැරිලා යන්නේ කෙලින්ම ආයේ. ඉතින් බොයිස් ඔන්න ඔහොමයි මචං ඉවෙන්ට් එක ඉතින් උනේ. දැක්කනේ මචං අවසානට අජාත පජාත විදියට මගේ ජෙම් 4500කුත් කාලා ඉතින් කොහොම හරි මචං ග්‍රෑම් ප්‍රයිස් එකේ ජෝකර් වල කෙල්ලගේ බණ්ඩල් එක විතරයි දුන්නේ. හරිද? නෑ මචං ජෙම් 4000ක් කාලා. හරිද? ඉතින් බලන්න මචං කොච්චර සෝචනීයයිද. ඉතින් මේ වගේ අකල් මරණයන්ට ගොදුරු වෙන්න එපා. මේ වගේ දේවල් කිසිදු පුද්ගලයෙකුට සිදු නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මචං මේ වගේ අප්කමින් වීඩියෝ ඉවෙන්ට් කම්ප්ලීට් කරන වීඩියෝස් බලන්න ඕන නම් මාව subscribe කරලා ඉතින් දිගටම රැඳී සිටින්න. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. හැමෝටම ජය වේවා.